අච්චා මෙන්න රාජින්නේ වන්දේ. කොහොමද ඉන්නේ? වේ ඒක නෙවෙයි මිනිස්සු වෙබ්බරේ එකක් 200ක් මදිවා. අඩු මම අනිවාර්යයෙන් ඉන්න දේවල් ඔබට. සිගුතුඹ. අනිවාර්යයෙන්. හොදට අනිවාර්යයෙන් දන්නවා මම. හැබැයි අනිවාර්යෙන් දෙන්න ඕනේ. අනිවාර්යයෙන්. අර ඔබට ඉන්නේ. අද දැන් හරි ආදරේ. මල්ලේ මොකෝ මේ පන්ති වල හරි එළියට යන්න ඉතින් ඉතින් අම්මේ ඉවත් අමුතුනේ පන්තියෙන් ඉන්න පුළුවන් පීරියඩ් වෙලාවට මේක මාර වැඩක් නේ ඉතින් අයියත් එදී ඉතින් මම ඒ මම බලන්නේ මේ දැන් කාලේ මල්ලිලා ඔහොමම තමයි මේ බෑ මම එක වැඩ කරන්නේ හලෝ මචං කොහෙද ඉන්නවා මට මොකද දෙදවත් මේක තමයි තේරෙලා අනේ මචං අපි ඉබ්බට බුදු වෙනවා අනිවාර්යෙන් උඹ තවුසිය දිව්‍ය ලෝකෙම උපදිනවා ඒක දුඹට දාගෙන උඹ 200 දීපන්කෝ මට කියන්න බෑ මට අනේ මම බස් බල සැකයි මම මට රුපියල් 200 දීලා අපුඩේ නෑ දුකයි මට 200 දීලා අනිද්දා එතන මේ අනිද්දාද ඊන් අනිද්දාද ඉන්න ආන් අනිද්දා ඊන් අනිද්දා ඊන් අනිද්දා උඹ බුදු වෙන හොඳේ ආයි මචං අයියේ අගෝ මට ටිකක් අඩු වුණා වගේ ඉස්කෝලේ නම් යන්න වෙන්නේ නැති වෙයි. උන්නේ පැදගත්තට පස්සේ හිතන උන කියලා ඒක ඉතින් වැඩක් නෑ. බද ඉන්නේ බොරු සාරේ පයි ආලුවල බෙදෙන්න දැත්ත අයියේ අර දෙමළ වැඩකට. ඉගෙන ගන්න ළමයා ඉතින් මම මේ මම දන්නවා යාන් 200 දෙන්න වෙයි. 200 තවුල් වල සල්ලි දීපන් මම ඕන අනිවාර්යෙන් දෙන්න. මේක යාට දෙන්න ඕනේ අතරසයි හොඳේ උඩ පේනවා කාල විසික් කරලා යන්න ඕනේ මල්ලේ ඔය දැන් මොනවද ඔව් ටිකක් හොඳයි දැන් නම් ඉතින් මේ 200 දුන්නාද? හොඳයි දුන්න ඔම් බේස් ගන්න යන්න එක්කන් යන්න නේද ඒ ඕන නැද්ද නෑ ඔව් නැති දැන් මට හොඳයි ඉතින් දෙේ දුන්නා තිබ්බේ. එහෙනම් අවුල නැහැ නෑ අවුල. එහෙනම් මේ මං යන්නන්නේ මට වැඩක් තියෙනවා ආ 200 මං යන්න බයි වැඩ හරියට. දුන්නා දැන් देवी अरे पाले हम भाई देवी එන්නට ගාව नाट्य के पहले नहीं हाँ ऐसे देवी नाम मगे आइए कर दे माँ बेल दे ऐसे देवी අයියට කතා කරන්න आइए आइए ඔග බල මොකද්ද කරන්න බල बल मुकाल के प्रश्न महा करदරයක් देवी මම ඔබට ගාන්න දෙක මාරු කරන්න कहाँ देवी හරි මුඩ කොළු බීරගෙන යන්න ඈ මම අයියෝගේ වෙන්නේ आलिया बॉडी बनाने मामी कमाल क्यों दी भाई අඩ මොන පොඩි එකෙක්ද ගොම්බ
මම යාළුවා. යාළුවා මගේ යාළුවා මල්ලේලා පාඩුවේ ඉන්නවද මට මචං ගාගෙන ඉන්න බා. යකෝ උඹට මාව මතක නැහැ. ඵලයන් පොඩි එකේ යන්න. චිප් චිප්. ආඹ ඉන්නවා ඉන්නේ. පස්සේ බලන්න. ආහා. අම්මට මචං කොහොමද ඉතින්? ඔය දිනුවේ අයියේ. මම දිනු ගණනේ විතරද වෙන්නේ? නෑ ඔය දිනුවේ එදලා. මම දිනු ගානේ උච්චර අනේ ඔය මම දන්නවා. ඔය අපේ ගෙදර ආවනේ නේද? ආලම මේ කියන්නේ ඔයා අවිෂ්ගෙන් මගේ අයියා. ඔයාගේ යාළුවා නේද? අයියෝ ඔයා අවිෂ් නෑ නෝ පිස්සු දිනුක. ඔයා තෙහෙත් කිව්වද මොකක් හරි? නෑ අනේ මම අවිෂ්ගේ මල්ලි. ඇඳේ දකුණෙන්ද දැන් ඉන්න බලන්න බැරිද? ඔයාලා හොඳ නෑ දුව ආඩ දුර ගන්න බෑ නේ. පිළිගන්නේ නැත්නම් ඉතින් මොනා ගන්නද? පොඩ. ඔයාගෙන් මම නායක් ගත්තනේ. ඒක මම වැඩේ කරගත්තා. එළ හොඳේ 200. නේද? අපි කැපුවා. හරි මට මතක් වුණා. ඉදා දෙයියෙක් ආවනේ. හරි දෙයියෝ මගේ අයියාගේ ආත්ම දෙක මාරු කළා. ඒ කියන්නේ දැන් මේ මං ඉන්නේ අයියාගෙන්ගේ. ඒ කියන්නේ අයියාගෙන් අයියාගේ යාළුවෙක් ණයක් අරගෙන දැන් ඒ සල්ලි තමයි මට හම්බුනේ මේ. අඩේ නියමයි මේක තක්කලා ඉත හංග ගන්නනේ ඔය කාමරේ. පොඩි එකා. කොහොමද මගේ නෑ සල්ලි නෑ. කොහෙද කොමන් තොකින් ඔය නැහැ. යද්දලා. තොකින් කොහෙද මං ගත්තේ? කොම් අයියා කෙනෙක්ට ගහන්න. අයියෝ. යකෝ මම දිනුගේ අයියා අවිෂ්. කොහොමද? මේක. ඔය මොකෝම නිකම් උටි කාලා වගේ අයි මේ අයි මම බඩක් කියන්නේ ඉතින් ඇවිල්ලා ගෑබම් බඩුයි මම වගේ නේ ඔයාට හිතෙන්නේ නැද්ද මම ඔයා වගේ කියලා දැන් මම ගොඩක් හිතනවා මම ඉන්නේ ඔය ඉස්කෝලේ කරලා වැඩ එයා දන්නේ අපි දෙන්නගේ ආත්ම මාරු බලේ මම දෙයියෙක්ට කියලා දෙයියෝ එන්නදී ආත්ම මාරු කරන්න දරුවන් දෙයියෝ කොහොමද ඉතින් දැන් වැඩ හා අයියේ මම තමයි ආත්ම මාරු කරේ උරේ ආයෙ මට මගේ ඇඟ හම්බුණා ආත්මේ ගුටි කාපුවා තාම රිදෙනවද කොහෙද හොඳ